දැන් අපි ඉන්නේ උස්බෙකිස්තාන ටෂ්කෙන්ට් වල. අපි ආව උස්බෙකිස්තානයේ මේන් ඩිෂ් එක හොයාගෙන. ඒකට කියන්නේ ප්ලෝ කියලා. අපි මේක කන්නාවේ බෙෂ්කොසෝන් සෙන්ට්‍රල් ඒෂියන් පිලාෆ් සෙන්ටර් එකට. මෙයාලා මේ කෑම එක හදන්නේ තඩි තාච්චි වල. එයාලා ඒකට කියන්නේ කසාන් කියලා. මේ කෑම එක හෙවි කෑම එකක්. හැමදේම එකට දාලා හදන්නේ. මේ දේද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන්ද ඔක්කොම තියෙනවා. මේකට මුලින්ම දානවා තෙල් එකක්. ට්‍රැඩිෂනල් විදිහට දාන්නේ කුරුදුක් කියලා තෙල් එකක්. ඒක ගන්න බැටළුවන්ගේ. සෙන්ට්‍රල් ඒෂියාවල ඉන්න බැටළුවන්ගේ නැට්ට ගාව මේ ෆැට් ටේල් එක තියෙනවා. ඒ ෆැට් ටේල් එකෙන් තමයි ගන්නෙ. දැන් නම් සන්ෆ්ලවර් ඔයිල්, ඔලිව් ඔයිල් වගේ වෙජිටබල් ඔයිල්ස් යූස් කරනවා. ඊට පස්සේ බීෆ් දානවා. ඊට පස්සේ ලුණු දානවා. අඹ දාන අවස්ථාව මේදාවේ. අඹ නෙමෙයි කැරට්. කැරට්. මේ තියෙනවා කහ පාට කැරට් එක. කහ පාට කැරට් එක තැබ්බේ තැඹිලි පාට කැරට් එක වගේමයි. හැබැයි පාට විතරක් වෙනස් කහ පාට. ඊට පස්සේ තැඹිලි පාට කැරට් දානවා. කඩල දානවා. ඊට පස්සේ මේ කඩල එක වෙනම වහලා තියෙනවා. මොකද ඒක තැම්බෙන්න ඕනේ අනිත් දාපුවත් එක්කම. ඊළඟට බත් දානවා. මේ විදිහට වතුරක් දානවා. ඊට පස්සේ වහලා තියෙන විදිහට මේ පැය 3ක් විතර තිස්සේ මේක හැදෙනවා. ඊට පස්සේ මේ බීෆ් මේ විදිහට එළියට අරගෙන මේ පොඩි කැලි වලට කපනවා. ඊට පස්සේ මේ පිඟන් වලට බෙදලා ඒගොල්ලෝ සර්ව් කරනවා. දැන් නම් තියෙන කන්න තමයි සුපිරි කෑමක් කියලා හිතනවා. ඔන්න ඕක තමයි ඉතින් ප්ලෝ කතන්දරේ.